සම්මා සම්බුදු සරණයි සියලු දෙනාටම. සියලු සත්වයන්ට ධර්ම මාර්ගයේ පහදා දෙනු රිසියෙන් බෞද්ධ ගුවන්විදුලිය ඔබට sannivedanaya කරන දායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කිරීමටයි සූදානම් වන්නේ. ඒ සඳහා වැඩම වදාළ මීරිගම බෝතලේ කිනිතුලාගල ආරණ්‍ය සේනාසනාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත්ත පූජ්‍යපාද තල්ගමුවේ සුධීරානන්ද ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. අද දින මෙම උතුම් වූ සද්ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ කඩුවෙල බෝමිරියේ සිට පැමිණි සුසිලා ප්‍රේමලතා ඇතුළු පවුලේ සුපින්වත් පිරිසත් සමීර පුතණුවන් හේමාලි ලක්මාලි වරුණ හෙසලි සහ රමින් ඇතුළු සදැහැති පින්වත් පිරිස අද මෙම සද්ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා. එසේනම් සද්ධර්ම දේශනාව ආරම්භ කිරීමට ප්‍රථමයෙන් ආජීව අෂ්ටමක සීලය සමාදන් වීම සඳහා කවුරුත් සාදුනාද පවත්වා දෙවරක් নমස්කාරය කියමු. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආමබන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සරණේන සද්ධින් ආජීව අට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. ආමබන්තේ සතු සතු සතු. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං
ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා සදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සදු 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 කම්මා විපාකා වත්තන්ති විපාකෝ කම්ම සම්භවෝ තස්මා පුනබ්භවෝති එවං ලෝකෝ පවත්තති තී සදු 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 පින්වතුනි අදත් මේ වේලාව වෙන් කරන්නේ බණ අහන්නට පැයකට ආසන්න වේලාවක් මේක ලොකු වැඩක් සාමාන්‍යයෙන් අපි ගීතයක් අහනවා නම් විනාඩි 2-3 අවසන් වෙනවනේ දැන් බණක් අහනකොට එහෙම නෙමෙයි දැන් අපි මාධ්‍යවල වෙන වැඩසටහන් අහනකොට අතරතුර එක එක කොලොප්පන් දේවල් දානවනේ. දැන් විනාඩි 50ක් මෙතකොට එකම තැනක ඉන්න වෙනවා. ඒ වෙන වැඩසටහන් දානකොට ඒ මාධ්‍යවල තවත් ඒවා දාන්න එක පැත්තකින් යමක් ලබා ගන්න. තව පැත්තකින් ඒකාකාරීත්වයෙන් මුදන්න වෙන්නත් පුළුවන්. බණ අහනකොට පැයක් මුළුල්ලේ ඒකාකාරීත්වයේ වෙන්න ඕනේ යහපත් ඒකාකාරීත්වය. විවිධත්වයේ විය යුත්තේ යහපත් විවිධත්වයක්. ඒතර බණ දහමක් අහනකොට ඒ දේශනාව තුළ විවිධත්වයන් තියෙන්න පුළුවන්. ඒ හැම විවිධත්වයක්ම ගුණාත්මක විවිධත්වයක් වෙන්න ඕනේ. ඒ නිසා බණ දහමක් අහනකොට යම් කිසි කෙනෙකුට එපා වෙනවා නම් විවිධත්වයක් නැහැ කියලා ඔය කියන්නේ තමන් කැමති වෙන දේවල් නොකියන හින්දා. ඉතින් තමන් කැමති වෙන දේවල් සාතික කරන්න අපි ඕනේ බුදුබණ ඕනේ තමන්ටම සහතිකේ ලියා ගන්න එකනේ තියෙන්නේ පැත්තකට වෙලා. ඒවට මේ කාලය ධනෙ ශ්‍රමේ වැය කරගෙන මෙහෙන්න ඕනේ. එතකොට මේ පිරිස ඇවිල්ලා ඉන්නේ ඒව බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. ඒ නිසා බණ පදයක් අහනකොට ලොකු වෙනස්කම් ජීවිතවල සිද්ධ වෙනවා. සිද්ධ වෙන්න ඕනේ. ඉතින් එතකොට භාවනා කරනවා ටික වෙලාවක් හරි දවසකට ගොඩාක් ඉගෙනගෙන කරන්න තියෙන භාවනා අමාරු නම් මෙහෙම කරන්නකො. භාවනාවක් කියන නම පැටවුවට පස්සේනේ අපට අමාරු හිතෙන්නේ. අපේ භාවනා කරනවා කියවට පස්සේ කියලා ඒකක්වත් කරන්න එපා. දැන් චුල්ලපන්තක ස්වාමීන් වහන්සේට භාවනා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ කීවද? නෑ රෙදි කඩ දීලා කීවේ දොහවිලි හරිනවා දොහවිලි හරිනවා දොහවිලි හැරීම කියලා මෙනෙහි කරන්න කියලා. ඒක භාවනාවක්. දැන් අපිට භාවනා කියනකොටම අපේ කියලානේ මතක් වෙන්නේ ලොකු එතකොට ඒ නිසා දැන් අපි කියමුකෝ ආනාපාන සති භාවනාව වගේ දෙයක් කියලා. ස්වාභාවිකව තමාගේ කායිකව සිද්ධ වෙන ක්‍රියාකාරකමකට පූර්ණ අවධානය යොමු කරනවා. අබුද්ධෝත්පාද කාලවල පවා කරන් ධ්‍යාන පවා ලබන් බ්‍රහ්ම ලෝකේ පවා යන්නේ තනියමත් ඒ ටික කරගන්නේ. ඒ නිසා ඒ වගේ භාවනාවකට පුරුදු කරන්න ඕනේ. අපි ගොඩ භාවනා කරලා තියෙනවා සංසාරේ වැඩිපුරම ඉඳලා තියෙන අපායේද වැඩිම කාලයක් ඉඳලා තියෙන අපායේද බ්‍රහ්ම ලෝකේද නෑ අපාය නෙමෙයි. ඇයි එහෙම කියන්නේ? කල්පයෙන් 4න් එකයි පවතින්නේ සතර අපාය හැම මනුලොව හැම දෙව්ලොව හැම බ්‍රහ්ම ලෝකෙත් ඇතැම් කොටස් වේහප්පලෙන් පල්හැ විනාශ වෙනවා. ඒ කල්පය කියලා කියන්නේ මේ කාලවකවානු මනින ඒකකයක්නේ. අපි කියමුකෝ මහා කල්පය ඕගොල්ලෝ දන්න විදිහට අර අබෑට උපමාවෙන් සල උපමාවෙන් අරගෙන ඕකෙන් සංවට්ට 4න් 1යි. සංවට්ට 8යි තවත් 4න් 1යි. විවට්ට තවත් 4න් 1යි. විවට්ට 8යි 4න් 1යි. හරිනේ එතකොට? කොටස් 4කට බෙදුවට පස්සේ 4න් 1යි. එතකොට දැන් සංවට්ට කියලා කියන්නේ විනාශ වෙනවා. මොන වගේද? ජලයෙන්, ගින්නෙන්, සුළඟෙන්.
අග්ගිනාභස්ස රාහෙට්ටා උදකේන සුභ කින්නකා වේහප්පලතෝ වාතේන ඒවං ලෝකෝ විනස්සති. ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් පල්හැය විනාශ වෙනවා ගින්නෙන් විනාශ වෙනකොට. උදකේන සුභ කින්නකා සුභ කින්නක බ්‍රහ්ම ලෝකයෙන් පල්හැය විනාශ වෙනවා ජලයෙන් විනාශ වෙනකොට. වේහප්පලතෝ වාතේන වේහප්පලෙන් පල්හැය සියලු රූපාවචර බ්‍රහ්ම ලෝකත් දිව්‍ය ලෝකත් මනුලොවත් සතර අපායත් විනාශ වෙනවා. සංවට්ටට්ඨාය කියන්නේ විනාශ වෙලා තරංගයක් වශයෙන් පවතින මොකුත් නැහැ. ඒක අභ්‍යවකාශය වගේ. විවට්ට කියලා කියන්නේ හැදෙනවා. ආය හැදෙනවා. මේ ඝනී භවණය වෙලා නැවත නැවත පෘථිවිය ආදී හැදෙනවා. විවට්ටට්ඨාය ඉතින් ඒතර සංවට්ට කාලේ සත්වයෝ නැහැ. ඇයි විනාශ වෙනවා. සංවට්ටට්ඨාය කාලේ සත්වයෝ නැහැ. ඒ බ්‍රහ්ම ලෝක වලින් පල්ලෙහා විනාශ වෙනවා. විවට්ට කාලේ හැදෙනවා. ඒත් බෑ ඉන්න. එහෙනම් විවට්ටට්ඨාය හතරෙන් එකක තමයි වාසය කරන්නේ. එතකොට අපි වැඩිපුරම ඉන්නේ එහෙනම් කොහෙද? සතර අපායත් නැත්නම් හතරෙන් තුනක්ම දෙව්ලොවත් හතරෙන් තුනක්ම නැත්නම් මනුෂ්‍ය ලෝකෙත් හතරෙන් තුනක්ම කාලයෙන් නැත්නම් බ්‍රහ්ම ලෝකෙත් යට යට ඒවා නැත්නම් එහෙනම් අපි වැඩිපුරම කොහෙද ඉන්නේ? ඉහළ බ්‍රහ්ම ලෝකවල. වැඩිපුරම ඉහළ බ්‍රහ්ම ලෝකවල තමයි. කියන්නේ දැන් ඔය සතර අපායේ ඉන්න අයත් කල්ප විනාශයෙන් දෙනකොට මිත්‍යා දෘෂ්ටිකය හැර නියත මිත්‍යා දෘෂ්ටිකය හැර අනික් අය මනුලෝ ඉපදිලා ධාන වඩා බඹලෝ යනවා. මිත්‍යා දෘෂ්ටිකයා තමයි පිටසක්වලක අපායක ප්‍රතිසන්දි ගන්නෙ. ඉතින් එහෙම ගත්තට පස්සේ මේ වැඩිපුරම කාලයක බ්‍රහ්ම ලෝකවල ඉඳලා ඒ නිසා අපට භාවනා කරන්න පුළුවන්. පරණ ජීවිතවල ළඟ ජීවිතවල බ්‍රහ්ම ලෝකවල ඉපදිලා හිටියනම් ඒ ධාන වලට නිතර සමවැදීන් හිටපු නිසා ධාන වඩන්න හරි ලේසි. අපට අමාරු වුණාට. මාර්ගඵල එක සසඳනකොට ධාන ලැබනවා කියන එක සාමාන්‍ය දෙයක්. එතකොට අපි ගත්තොත් දැන් ආනාපාන සතිය වගේ සාමාන්‍ය භාවනාවක් ස්වාභාවික ක්‍රියාකාරීත්වයක් කායිකව සිද්ධ වෙන එතෙන්ට අවධානය යොමු කරනවා. කොහොමද ආනාපාන සතිය කරනකොට පටන් ගන්න? නාසිකා කුහර දෙකේම හෝ නාසිකා දොරටු දෙකේම හෝ එහෙම නැත්නම් එකක හෝ නැත්නම් නහය කොටනම් උඩු තොලේ හෝ ආශ්වාස රැල්ල කියන්නේ ඉහළට ගන්න එක. ප්‍රශ්වාස කියන්නේ පහළට හෙරන එක. ඒ ආශ්වාස ප්‍රශ්වාස රැල්ල වදින තැනට අවධානයෙන් ඉන්නවා. ඕකටනේ ආනාපාන සතිය කියලා. ඕකනේ සතෝ ආස්ස සතිය සතෝ පස්ස සතිය කියලා කිව්වේ. සිහියෙන්ම ආශ්වාස කරනවා සිහියෙන්ම ප්‍රශ්වාස කරනවා කියලා කිව්වේ. ඕකට තමයි. ඒක පොඩි කාලේ ඉඳලා පොඩි ළමින්ටත් හුරු කරන. පොඩි ළමින්ට හුරු කරන. මහ මිනිස්සු දැනගෙන ඉන්න එපායි. මහ මිනිස්සු අතින් අල්ලලා නැහැ කවදාකවත් භාවනාවක්. ඉතින් කොහොමද පොඩි යත්තන්ට හුරු කරන්නේ? කොච්චර අලාභයක්ද? කොච්චර පාඩුවක්ද? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ මේ මදිවට. භාවනාවක් කවදාකවත් කරලා නැහැ කියලා කිව්වොත් එහෙම අත්හදා බැලීමක් විදිහටවත් ලැජ්ජා වෙන්න වටිනවා. ලැජ්ජාවේ බෑ. භාවනා කරන්න ඕනේ. ගෙදර ඉඳලා හරි කරන්න ඕනේ. මේක සාමාන්‍ය දෙයක්නේ. ආස්වාස ප්‍රස්වාස ඉහළ පහළ යනකොට උත්සාහයෙන් කරන්නේ. උත්සාහයෙන් ඕනනම් ටික වේලාවක් කරලා බලනවා හුලන් රැල්ල කොහෙද වදින්නේ කියලා. ආස්වාස හුලන් රැල්ල හරි ප්‍රස්වාස හුලන් රැල්ල හරි වදින්නේ කොහෙද කියලා අල්ලා ගැනීම සඳහා උනා ටිකක් උත්සාහයෙන් බරට හුස්ම අරගෙන හුස්ම හෙලලා බලනවා. ඊට පස්සේ ස්වාභාවිකව ආස්වාස ප්‍රස්වාසයේ සිද්ධ වෙන එකට අවධානය යොමු කරනවා. කරන්නකො හොඳම වෙලාව තමයි උදේ වෙලාව. අලුයම් වෙලාවේ ගෙදර වැඩ කටයුතු වලට මේ අම්මලා මේ මහත්මීන්ලා 5ට අවදි වෙනවා නම් 4:00ට අවදි වෙන්න. මං කියනවට කරලා බලන්නකො එක විනාඩි 15ක්. එක විනාඩි 15ක් අවදි වෙලා එක විනාඩි 15 කරලා බලන්නකො මොකද වෙන්නේ කියලා. ලොකු වැඩසටහනක් නැහැ. වෙන මොකක්වත් කල්පනා කර කර ඉන්න එපා. ආස්වාස ප්‍රස්වාස රැල්ල ඉහළ පහළ යනකොට වදින්නේ කොතනද?
සමහරලාට නාසිකා දොරටු දෙකේම වදින්න පුළුවන්. සමහරලාට එහෙම නැත්නම් කුහර දෙකේ වදින්න පුළුවන්. එහෙම නැත්නම් එක නාසිකා දොරටුවක. එහෙම නැත්නම් එක නාසිකා කුහරයක ඇතුල් පැත්තේ වදින්න පුළුවන්. උඩුතොලේ වදින්නත් පුළුවන්. එතකොට ඒ ගැන අවධානයෙන් ඉන්නවා. එතකොට තේරෙයි තමන්ගේ හිත කොච්චර දඟලන හිතක්ද කියලා. ඕක පටන් ගත්ත කෙනාට තමයි තේරෙන්නේ මම කොච්චර මහ ලොක්ෙක් විදිහට හිතාන හිටියත්, පඬිතෙක් විදිහට හිතාන හිටියත් මේ වැඩසටහනේදී ඒ ලොකුකම් ඔක්කොම අවලංගුයි නේද කියලා තම තමාට තේරෙයි. දැන් ලොක්කොනේ ඔක්කොම ලොක්කෝ. දේශපාලකයොත් ලොක්කෝ. ආගමික වශයෙන් ගත්තත් ලොක්කෝ. ඔය ලොකුකම් ඔක්කොම බහිනවා. බුදුරජාණන් වහන්සේ අනුමත කරපු ටික කරන්න ගියාට පස්සේ ඒ ලොකුකම් ඔය පිටින් ඒවත් එක්කනේ අපට පැටවිලා තියෙන්නේ. පිටින් ඒවා පෙට වෙනකොට ඇතුලේ තියෙන ලොකුකම් ටික බහැලා යනවා. ඇතුලේ ලොකුකම් කියන්නේ මොනවද? සීල, සමාධි, ප්‍රඥා, ධර්මඥාන, භාවනාඥාන, ප්‍රතිපත්ති ඥාන, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා, බුදුගුණ, මෛත්‍රිය, අසුභය, මරණ සති. මෙන්න මේවා නැති වෙලා යනවා. ලොකුකම් ඔළුවට ගැහුවට පස්සේ අපට අද මුළු රටට මේක වෙලා තියෙන්නේ. අද මුළු රටට මේක සිද්ධ වෙලා තියෙනවා. රටට ඔය උනේ කමන්නේ. තම තමා දැනගන්නකො. එතකොට තම තම රටටත් යමක් බලපාන විදිහට කරන්න පුළුවන්. තමා තුළ ධර්ම ශක්තියක් ඇති කරගෙන අනුන්ට පිහිට වෙන්න ඕනේ පින්වතුනි. අර බුදුරජාණන් වහන්සේ වර එක වදාලේ මඩේ එරිච්ච මිනිහෙක් තවත් මඩේ එරිච්ච මිනිහෙකුව ගොඩ ගන්නවා කියන එක කවදාකවත් වෙන්නේ නැහැ කියලා. ඒ නිසා ඩිංගක් අපි හැදිලා ඉන්නට ඕනේ. මගේ වචන ඇතැම් වෙලාවට සැරයි. ඒකෙන් කියවෙන්නේ නැහැදිච්චකම නෙමෙයි. වචන නම් ඉතින් ලස්සනට පාවිච්චි කරන්න බැරියේ. හරි ලස්සන වචන කතා කරනවා. වචනේ ලස්සන තීරණය එන්නේ හිත ඒත් එක්ක තිබුණු ගුණත් එක්කයි පරාර්ථ චර්යාව වගේ හොඳ අදහස් ශාසනය පිළිබඳව, ස්වකීය ජාතිය පිළිබඳව, රට පිළිබඳව, වැදූ මව පිළිබඳව, හැදූ පියා පිළිබඳව, දරුවා පිළිබඳව, සහෝදරාදීන් පිළිබඳව අන්න එතනත් එක්කයි ගුණයක් වැඩෙන්නේ. ඒක අත්‍යවශ්‍ය දෙයක්. දැන් අපි ගොඩක් සැරට කතා කරනවා කියන්නේ අපි නිතරම කතා කරන්නේ හරි වැඩේනේ. ඕගොල්ලන්ට අපි බයිනවා. කටකත දන්නේ ඕගොල්ලන්ට අපි බයින්නේ. ඇයි ඒ? හදාගන්න. කටකත දන්නේ බයිනවා නෙවෙයි. දොස් කියලා දෙනවා. ඕගොල්ලෝ රැකෙන්නට ඕනේ. සිංහල රැකෙන්නට ඕනේ. ජාතිය රැකෙන්නට ඕනේ. රටේ අයිතිය අපට තියෙන්න ඕනේ. මේක අපේ. මේ ශාසනය රැකෙන්න ඕනේ. අන්න ඒකෙල්ල කරලා මව්පියෝ දුවදරුවන්ට සැර කරලා කරුණු කියලා දීලා වරදෙන් වළක්වනවා වගේ අනුශාසක පක්ෂය අපි. ඔගොල්ලන්ට ලෞකික සැපත්, ලෞතුරා සැපත්, ආධ්‍යාත්මික සැපත්, බාහිර සැපත්, මෙලොව සැපත්, පරලොව සැපත් සාක්ෂාත් කරනු වස් මග කියනකොට අපි ටිකක් සැරට කියනවා. ඒක කවුරක්වත් ඒකට ඔරවන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ කරුණාවෙන්. බණ කියන්නේත් එහෙම තමයි. එතකොට දැන් බලන්නට ඒ විදිහට අර උදේ පාන්දර තමයි පින්වතුනි හොඳම වෙලාව භාවනා කරන්න. මොකද හේතුව? ඇයි පැය ගාණක් අපි නිදාගෙන ඉඳලා කායික වශයෙන් ලොකු සැපයක් තියෙනවා. මානසික වශයෙන්ුත් නරක චේතනා පහළ වෙලා දැන් දවල් කාලේ නම් අපිට එක එක්කෙනාත් එක්ක මුණ ගැහෙනවා, කතා බස් කරනවා, ගැටෙනවා, ඇලෙනවා, නොගැලපෙනවා. ඕවත් එක්කලා මනසේ යකාගේ කම්මල වාගේ වෙලාවකට. ඒ වෙලාවට භාවනාවක් කරන්න එකපාරටම හිත ගන්න හැදුවට ලේසි නෑ. සංකීර්ණයි සමාජයක ජීවත් වෙනකොට. එතකොට අර විදියට දැන් රැයක් නිදාගෙන හිටියා කියවට පස්සේ පැය 5ක් 6ක් 7ක් වාගේ ඒ ඔක්කොම අමතක වෙලා අපි නිදාගෙන ඉන්න කල්ම හිත වැඩ කරලා තියෙන බොහොම සාන්ත හිත, විපාක සිත්. ඒ වගේ රාගය නෑ, ద్వේෂය නෑ, මෝහය නෑ. ඉතින් අවදි වෙච්ච ගාම මූණ අතපය සෝදාගෙන පිරිසිදු වෙලා එතකොට ලොකු සාන්ත ගතියක් මනසට දැනෙනවා. ඒතර හරි ලේසි මනස පිළිබඳව පිරිසිදු කිරීමේ වැඩසටහනට අවතීර්ණ වෙන්න යොමු වෙන්න. ඒ නිසා ඒ වෙලාවේදී කම්සුවේ සඳහාම හිත යොමු කරන්න හොඳ නැහැ. ඒ වෙලාවේ මනස යොමු කරන්න ඕනේ බණ භාවනාවක් සඳහා. එතකොට පින්වතුනි මුළු දවසටම බලපානවා. දවසට විතරක් නෙමෙයි මුළු ජීවිතේටම බලපානවා. තමාට විතරක් නෙමෙයි අනුන්ටත් එක්ක යමක් කියලා දෙන්න පුළුවන්.
ඒ පමණක් නෙමෙයි මතු ජීවිතවලටත් ඒක පිහිටනවා. මඟඵල නිවන් සුව අවබෝධය දක්වා. ඒ නිසා අන්න අර විදිහට ආනාපාන සතිය භාවනාවක් කියන හිත හකට දාන්නකො. දාලා අරගෙන අවධානය යොමු කරගෙන ඉන්න. එතකොට තමාට තේරෙයි මානස දුවන හැටි. එතකොට තමාට තේරෙයි ඒකෙන් ලැබෙන ආශ්‍රයශීල මානසින්. අපි ඊයේ මේ මා ගෙවිච්ච දවස්වල මොන තරම් දේවල් වලට ඇලුනද ගැටුනද දැන් මේක කරනකොට ලොකු ආශ්‍රයශීලක් නේ. සංසිඳීමක් නේ. දැන් මට කල්පනා වෙන ඕනම දෙයක් දැරීමේ හැකියාවක් මට තියනවා වගේ දැනෙනවා කියලා පින්වතුනි ඒක තමා තුලින්මයි ඇති කරගන්න ඕනේ. මේ කොච්චර බණ කීවත් කරන්න බෑ. තමාම අත්හදා බැලීමක් විදියට හරි කරන්න ඕනේ. කරාට පස්සේ තමාට තේරෙයි මේ ලෝකේ අනිත් පැත්ත කරකුණත් මට කමන්නේ මගේ කටයුතු මම මගේ සහනශීලීත්වයේ තියාගෙන වැඩ කටයුතු කරගෙන යනවා කියලා එහෙම හිතපු කෙනෙකුට කටුක අත්දැකීම් එන්න එයා උරංගා බලන්නේ තමාගේ හිතේ තත්වය කොහොමද කියලා. පින්වතුනි මේක හරි පුදුමයි මේ හුඟක් අයට මේක හරි අවාසනාවන්තකමක් මේක පාවිච්චි වෙන්නෙම නෑනේ. බණ භාවනාවක් කෙරෙන්නෙම නෑනේ. දැන් අපි සමහරලාට රෑ එළි වෙනකල් පිරිත් දාලා කවුද පිරිත් අහන්නේ? අපි හිතනවා හරි කියලා එතකොට. පිරිත් නරකයි කියන එක නෙමෙයි. ඔය දැන් උදේ පාන්දර අවදිවලා අනිත් ඔක්කොම වැඩ කර පිරිත් දානවා. ඉතින් අපි හිතනවා දැන් ඉතින් මර කාන්තාව ගෙදරට එනවා. සිරියාවති කාන්තාවද? මන් දන්නේ. ඔය කවුද එනවලු ගෙදරට? ඔය විදිහට සිරියාවති කාන්තිය එනවා නම් ඉතින් මේ සිංහලයට මේ තරම් නැස්පැත්තියක් වෙයිද? සිරියාවති කාන්තිය එනවනම් ඒ නිසා ඒ සිරියාවති කාන්තිය එනවද අනිත් එක්කෙනා එනවද කියන එක තීරණය වෙන්නේ අප්‍රකටව නෙමෙයි. පිටින් අලෝපු දෙකින් නෙමෙයි. තමා තුළ දියුණු වෙන ධර්ම ශක්තිය මතයි. එතකොට මේ එන්නේ ඒ විදිහට ටික වේලාවක් එතකොට සිරියාවති එනවද නොවෙනවද කියන එක තමන්ටම දැනගත්ත හැකි. ලක්ෂ්මී එනවද නැද්ද කියන එක රත්තරන් කාසි කාලයකුත් අරගෙන එනවද නැද්ද කියන එක තමන්ටම දැනගත්ත හැකි. ගෙන්න ගන්න ආකාරයත් තමන් දන්නවා. ලක්ෂ්මී නාවත් තමන්ට ප්‍රශ්නකුත් නැහැ. මොකද තමන් දන්නවා ඊට වඩා යන ක්‍රමේ. අපි දන්නේ නැති ලක්ෂ්මී කියලා කෙනෙක් ඉන්නවද කියලා. ඒ නාවත් තමන්ට කමක් නැහැ. තමන්ගේ ශාන්තිය සකස් කරගෙන ආකාරය තමන් දන්නවා. ඒ ආත්ම ශක්තිය කඩාගත්තේ ඇත්ත තමයි ඔය එක දේවල් පිටින් අලවගෙන දැන් හරියයි හෙට හරියයි අනිද්දා හරියයි කියලා තමන්ගේ ආත්ම ශක්තිය මහා උතුම් පුණ්‍යමය ආත්ම ශක්තිය පාවලා දෙන්න එක গুপ্ত බලවේගවලට. තමා තුල ඔක්කොම තියෙනවා. මතු කර ගන්න ක්‍රමයක් තියෙනවා. ඒක කලින් කාල බුදවරු ලෝකෙට පහළ වෙලා හඳුන්වා දෙනවා. ඉතින් මේ මතු කර ගන්න පුළුවන් කාලයක් ඇයිද අඳුරේ අතපත ගන්නෙ. නිසා ඒ විදිහට උතේ හත්දා බැලීමක් විදිහට හරි කරාට පස්සේ පාර හැදෙනවා පින්වතුනි. සමාට වෙනදාට වඩා ලොකු ආශ්‍රයශීලීදායක තත්වයක් කටයුතු වල නිර්වෝල් බවක් පිළිවෙලට පිරිසිදුවට කිරීමේ තත්වයක් තමාටම ඇති වෙනවා. අනිත් අයට පිහිටත් වෙන්න පුළුවන් මේ සමහර කොච්චර දෙයක්ද එතකොට. අද මිනිස්සු ගිනිගෙන ඉන්නේ. රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන්, මාන්නෙන් ගිනිගෙන ඉන්නේ පේන්නේ නැද්ද පාරක තොටක යනකොට? ඉරහඳ අත ගන්න බලාපොරොත්තු වෙන්නේ. දන්නේ නැහැ පොළවේද ඉන්නේ කියලාවත්. එච්චර දුර්වල තත්වයෙන් පසු වෙන්නේ. එතකොට එනිසා ආනාර විදියට තමන්ගේ හිත පිළිබඳව අතඩා බැලීමක් විදියට හරි පොඩ්ඩක් එහෙම කරලා එහෙම කරනකොට ඊළඟට කියනවා ඒකට අවශ්‍යම කරන දේ සමාධියේ තියෙනවානේ උපචාර සමාධි අර්පණා සමාධි කියලා. ආනාපාන සති භාවනාවෙන් එන්න පුළුවන් චතුර්ථ ධානය දක්වා හිත සමාධි කරන්න පුළුවන්. උපචාර සමාධි කියන්නේ ධානයට මෙහා පැත්තේදී දැන් මං කියපු විදිහට කෙටි වේලාවක් වඩනකොට හිතේ රාග ద్వේෂ මොහ අයින් වෙලා ගිහිල්ලා හිත සංසිඳෙනවා. රාග ద్వේෂ මොහත් එක්කමනේ පොර බදන්නේ. අවාසනාව කියන්නේ එහෙම පොර බදනවාද කියලා තේරෙන්නේ නැහැ. එච්චර දුර්වලයි. ඒ නිසා ඒ විදිහට සිතන්න ඕනේ. එහෙම හිතලා ඒකට කියනවා උපචාර සමාධිය කියලා. දල වශයෙන් සමාධියක් හැදෙන අවස්ථාව අර ආනාපාන සතියෙම ගම්මුකෝ. අර්පණා සමාධිය කියලා තියෙනවා. ඒකට සමවැදුනාට පස්සේ ඒක ඉතින් දිවා රාත්‍රියක් මුළුල්ලේ Tamanට ධානයට සමවැදලා ඉන්න පුළුවන් සැප. නිවනට මේ පිට මහ පුදුම ආධ්‍යාත්මික සැපයක්. පුරුදු කරන්න ඕන. නොපුරුදුයි. බොහෝ දෙනෙකුට නොපුරුදුයි. හැමදාම ඩිංග වේලාවක් හරි කරනකොට
යන්නේ නැහැ පස්සට ඉස්සරහටම තමයි එන්නේ. ඉතින් මේ විදිහට කරනකොට Tamanට දුර්වල වටාපිටාව හදා ගන්නට ඕනේ. පලිබෝධ 10ක් තියෙනවානේ. ආවාසෝ. හැබැයි ඉතින් මේ පලිබෝධ කාටවත් මේ 100% නැති වෙච්ච කෙනෙක් නැහැ. මේ පලිබෝධ කාටවත් 100% නැති වෙන කෙනෙක් නැහැ. ආවාසෝ කියලා කිව්වේ තමන් ඉන්න වාසස්ථානේ. භාවනාවට අවහිරණ. ඒකනේ මේ උදේට කරන්න කියන්නේ. පැටව අවදි වෙන්න ඉස්සෙල්ලා කරන්න කියන්නේ. අනික කටයුතු වලට අත ගහන්න දැන් කරන්න පුළුවන්නේ. එයි කරන්න පුළුවන් කෙනෙක්. ඒ ඉස්සර කාලේ ළමයි 10 12 හදාගෙන අම්මට වත්තේ පිටියේ වැඩයි, කුඹුරු පිටියේ වැඩයි, රෙදි සෝදාන්න ගඟට දොලට ලිඳට යන්නයි, වතුර ගේන්නයි, උයන්න මේ ඔක්කොම අද ඔක්කොම මැෂින්ස් වල ඉන්න කෙරෙන්නේ. රෙදි ටිකවත් හොදාගන්නේ නැහනේ. අද අපි කියනවා විවේක නැහැ කියලා. විවේක නැහැ නෙමෙයි විවේකේ නැති වෙන විදිහට පසුවිම හදාගෙන. ඒ කාලේ එහෙම නැතිනම් ඒක නැහැ කියන්න බෑනේ. නේ? ඉතින් ඒ නිසා අද විවේකේ තියෙනවා. ඉතින් ඒකත් නොකරන එකේ ඒවත් එකක්වත් නොකරන එකේ මේකවත් කරන්න. හැබැයි ඒ අම්මලාගේ ඒ කාලේ තිබිච්ච මානසික සතුට, ඒ අහිංසක ගති පැවතුම් අද අම්මලාට අහිමි කරගෙන තියෙනවා. වරදකරු මට ඉතින් හැමදාම කියන්නේ ඕකනේ. ආගමික නායකත්වය, ජාතික නායකත්වය. ආගමික නායකත්වය, ජාතික නායකත්වයේ සිංහල බෞද්ධයට මම නම් කියන්නේ නෑ කියලා. එකගද මාත් එක්ක. එකඟ වෙන්න වෙනවා අකමැත්තෙන් නමුත්. ඕගොල්ලෝ සමහරවට එක විදිහට බලලා කියයි දැන් තියෙන ඔය ඉස්සරලා කට්ටිය ඉන්නකොට නේ තිබුණ නැත්තේ කියලා. තව කට්ටියක් කියයි දැන් තමයි නැති ඉස්සරලා කට්ටිය ඉන්නකොට තිබුණා කියලා. ඔය කවුරු හිටියත් ඔච්චර තමයි. අපි දැන් පෙරලා බැලුවා කීපවතාවක්. මොකද අපි කතා කරන මිනිස්සුනේ. පෙරලා බැලුවා. කොයි පෙරලන පැත්තත් එක විදිහ තමයි ටික දවසක් යනකොට. ලොකු ලස්සන වාක්‍ය අරගෙන අපිව හිත සනසලා මහා විශාල පෙරලියක් කරන් දෙනවා. නමුත් එනේන හැම එකම එන්ඩම අපට විපත්‍ය පිණිස මිස අපට සම්පත්තිය පිණිස නම් හැඩ ගැහෙන බවක් අපට පේන්න නෑ සිංහල බෞද්ධයාට. අනික් කට්ටිය වැඩ කරගන්නවා. සිංහල බෞද්ධයාට කිසිම වැඩක් නෑ. අනික් අය වැඩ ගන්න. ඒගොල්ලෝ මේ පැත්තෙන් මේ පැත්තට පැන, මේ පැත්තෙන් මේ පැත්තට පැන. ඒගොල්ලන්ට කවුරු හිටියත් එච්චරයි. ඇත්ත යථාර්ථය ඒක. එතකොට එනිසා මේ අර අඩුවක් තියෙන එකේ ඕගොල්ලෝ නම් හිතලා බලන්න. දැන් මම කියනකොට ගොඩක් මම දන්නවා ගිහි පින්වතුන් මධ්‍යස්ථව බලන කට්ටිය පිළිගන්න කැමති. මොකද අපි ටිකක් සැරට කිව්වත් කියන්නේ මොකද්ද කියන එකයි බුද්ධිමත් කෙනා මධ්‍යස්ථ කෙනා බලන්නේ. සැරටද කීවේ, ලපටි කරලාද කීවේ ඒක නෙමෙයි. එනිසා ඒක අපට බණ 100ක් කියනකට වඩා එක බණක් කියලා අපි අවශ්‍යශීලයක් ලබනවා. මොකද අපි එක බණක් කියවොත් සමහරට බණ 100ක් තව කෙනෙක් කියනකට වඩා ඒකෙන් යමක් සමාජගත වෙලා තියෙනවා අවශ්‍ය තැන් වලට. අවශ්‍ය තැන් වලට යනවා. 100 ගණන් 10 ගණන් පිරිස් මැදට අපි බණට යනවා. ගිහලා බණත් කියනවා. මේ රටදෑ සමය වෙනුනොත් කතා කරනවා. කතා කරාට පස්සේ ඉතින් අපි එනකොට තරුණ ළමයි ඇවිල්ලා කතා කරනවා හාමුදුරුවෝ අපි කොතන ඉඳලා දැන් පටන් ගන්නෙ කියලා. ඉතින් මටත් හිතා ගන්න බෑ කොතනින්ද පටන් ගන්නෙ. මොකද අපි දැන් පෙරලා බැලුවා කොයි පැත්තත් එක පැත්තයි. පෙරලෙන පිට හොඳයි කියලා වැඩ ගන්න පිරිසක් ඉන්නවා ආගමික නායකයෝත් ඇතමෙක්. ජාතික නායකත්වය ගැන කතා කරන්න දෙයක් ඇත්තෙම නැහැ. පෙරලෙන පිට ඔක්කොම හොඳයි නේ පෙරලන පිට එකක්වත් හොඳ නැහැ කියලා අපි නම් කියන්නේ. එහෙනම් මොකද්ද විකල්පේ? ප්‍රශ්නාර්ථයක්. එතකොට විමුක්තිය ලැබීම සඳහා ටිකක් හරි කරන්න ඕනේ. ඒ නිසා වාසස්ථානය හොඳ කරගන්න ඕනේ. ස්වාමි භාර්යා සම්බන්ධතාව හොඳ කරගත්තා නම්, ගුණ යහපත් කරගත්තා නම්, ඔවුන් කෙරේ කරුණාවක් මෛත්‍රියක් දක්වන්නට පුළුවන් නම්, වරදෙහිදී කිපෙන්නේ නැතුව අනුකම්පා කරන්න පුළුවන් මට්ටමක් එම ස්වාමි භාර්යා වුණොන්ට හදාගත්තොත් එහෙම හරි වටිනවා. ඒ වගේ තැන්වලට බුදුරජාණන් වහන්සේ කිව්වේ දෙවි කෙනෙක් දෙවඟනක සමග වාසය කරනවා වාගේ කියලා. දේවෝ දේවියා සංවසති කියලා කිව්වේ. පුළුවන් නේ අපට මේ ධර්ම ඉගෙන ගත්තට පස්සේ ධර්මයේ පිළිබඳව විශ්වාසය තිබ්බට පස්සේ කොහොමද බැරි අපට? ඇයි එහෙම ජීවත් වෙන ජීවිකාව මෙලොවටත් සැපයි. පරලොවටත් සැපයි. බාහිරයටත් සැපයි. ඇතුළ පරීක්ෂා කරත් සැපයි.
නිවැරදි භාවය නිසා, හොඳ භාවය නිසා බුද්ධ දේශනාව අනුවෙන් ගත්තොත් ඒත් ඒක අනුමත කරලා තිනවා. ඒ පැත්තෙනුත් සැපයි. අර බලන්න. ඒ නිසා අන්න එහෙම gedara පරිසරය හදාගත්තට පස්සේ අතුපැලද රජමාලිගාවද කියන එක නෙමෙයි. බණ භාවනාවක් කර ගැනීමට පරිසරය පිංගොතුරිය තරයි. රජමාලිගාවල කොටා ගන්නවනේ. පේනවනම් තමයි අපේ බලන්න එපා මෝටර රථේ යනකොට දෙන්න මේ දිව්‍යාංගනාවක් දෙවි කෙනෙක් වාගේ. පොඩක් ඕපදූප හැවීමේ අදහසින් නෙමෙයි විපරම් කරලා බැලුවොත් gedara යුද්ධේ. අහිංසක පැලක තියලා ඊට වඩා සමගියක්. අර කවුද කියලා තියෙන්නේ පිදුරු හැවිලපු එකේ මොකද්ද තියෙනව රජමාලිගාවේ නැහැ කියලා? ඒස සැප තියෙන්නේ භෞතික දේ මතම නෙවෙයි. භෞතික දේ යම් මට්ටමකට අවශ්‍යයි. භෞතික දේ අවමයෙන් ආධ්‍යාත්මික තත්වයේ පුළුවන් නම් කරගන්න ඔතන ලැබෙන සැප අනන්‍ය සාධාරණයි. වෙන කෙනෙකුට සාධාරණ වෙන්නේ නැහැ ඒ විදිහට ගියේ නැත්තම්. ඒ නිසා වාසස්ථානය හොඳට පිරිසිදුවට තියා ගන්නට. ගෙදර මල් පැලේ වගේ අර කලින් සඳහන් මල් පැලේ වගේ තියා ගන්නට ඕනේ. දිනපතාම සුද්ධ කරන්නට ඕනේ. දිනපතාම පිරිසිදු කරන්නට ඕනේ. වැසිකිලි කැසිකිලිය ගෙට වඩා ලස්සනට තියෙන්න ඕනේ. පිරිසිදුවට තියෙන්න ඕනේ. අන්න එතකොට භාවනා කරන්න හිත නැමෙනවා. ඇයි ඒ? ගිය තැන පිරිසිදුයි. නිකම්ම හිතට සහනයක් තියෙනවා. ගෙදර නිකන් අම්බලම වාගෙන භාවනා කරන්න මොන භාවනාවක්ද? අර උතුමන් වහන්සේටමක් භාවනා කරන්න ගිහිල්ලා ඉඳගත්තා. වෙනද හැමදාම හිත හරිය ඉක්මනට සමාධි වෙනවා. මෙදා හිතනවා හිත සමාධි වෙන්නේ භාවනා කරාට. පස්සේ එළියට ඇවිල්ලා බලනකොට මලු ඇමදලානේ. ඉතින් එහෙනම් අම්බලන් වල ඉඳලා මේක කරන්න පුළුවන්ද? ඒ නිසා ගෙදර බොහෝම පිරිසිදුවට පිළිවෙලට තියා ගන්න ඕනේ. මට කියන්න පුළුවන් මොකද දැන් ඕගොල්ලෝ ඇවිල්ලා බැලුවොත් එම හාමුදුරුවන්ගේ කොහොමද කියලා ඇවිල්ලා බලන්නකො. ඒකට අපි ඉඩ දෙන්නේ නැහැ. ඉන්න සංඝ පිරිසත් එක්කලා මම නිතරම කියන දෙයක් තමයි අංක 1 පිරිසිදුකම. අංක 1. ඒ නිසා වාසස්ථානයේ පිරිසිදු වෙනකොට තමාගේ හිත පිරිසිදු කිරීමේ වැඩ කිරීමට ඒයින් සුළුපටු නොවූ දායකත්වයක් සැලසෙනවා යයි බුදුරජාණන් වහන්සේ විසින් වදාරන ලදසේක. ඒ නිසා භාවනා කරන කෙනෙකුට අත්‍යවශ්‍යයි වාසස්ථානයේ ක්‍රමවත් භාවය, පිරිසිදු භාවය, සිත සනසන සුළු භාවය. සිත සනසන සුළු භාවය අවශ්‍යයි. ඊළඟට කුලං. ගොඩාක් පෞල් ප්‍රශ්න නම් ස්වාමීන් වහන්සේ කෙනෙකුට නම් නිතරම දානමාන ආදී කටයුතු, පිරිත් පින්කම් කටයුතු, පාංශකූල ආදී කටයුතු නිතරම දායකයෝ යනවා එනවා කොච්චර හරි එහෙම ප්‍රශ්න තියෙනවා නම් භාවනා කරන්න බෑනේ. අඩු කරන්නට ඕනේ. දැන් සමහර ස්වාමීන් වහන්සේලාට වැඩ වැඩි බවම මිහිරක්. අර උපාසකම්මලක් කියනවා අනේ මට ඉවරයක් නෑ වැඩ කියලා. අඩු කරගන්න එපායි. එහෙම අඩු කරන්න බෑනේ. නෑ පුළුවන්. කොහොමද බෑ කියන්නේ? අපි එක එකනට කුලී කරන්නද මහාන වෙලා ඉන්නේ. ඒ අතින් බැලුවට පස්සේ මේ අපිනේ අරණ්‍ය වාසී වුණත් හැම දෙයකට යන්නේ පොදු දේ අවශ්‍ය දෙයකට. මෙහෙ උද්ඝෝෂණයක්වත් ඕන රෑ 12ටත් කතා කරනවා. මෙන්න මේ බෞද්ධ කොඩි පුච්චලා හාමුදුරුවෝ අලුයම ආය යන්නට ඕනේ. මෙන්න වෙසක් කූඩ පුච්චලා මෙන්න කූරගලට යන්න දෙන්නේ නැත තහනම් නීති පනවලා මොකද දැන් අපි කරන්නේ? මෙන්න අහවල් හාමුදුරුවෝ මේ හිරේ දාන්න රිමාන්ඩ් කරා. මෙන්න අහවල් පන්සලේ අක්කර ගානක් මෙන්න මුස්ලිම් ඇත්තන්ට දීලා. ඉතින් යන්න ඕනේ ඉතින්. ඒ කටයුතු වලට අපි යනවා. ඒ යන්නේ ශාසනය. ඒ හැම අවස්ථාවකදීම අපේ හිතේ තියෙන ශාසනය. ශාසනය උදෙසා යන ගමනක් කියලා. හැබැයි ඉතින් ඒවට යන්න ගියාට පස්සේ ඒ වෙහෙසක් තිබුණාට අපට අනිත් පැත්තෙන් ආත්ම තෘප්තියක් වෙනවා. මොකද හේතුව මේක ශාසනය උදෙසා ගිය ගමනක්. මේක අපට ගියාට ලැබිච්ච දෙයක් නැහැ. දැන් බලන්න මෙහෙම හිතලා දේශපාලකයෙක් කෙනවා කියලා කොහේ හරි පිරිත් කියනවා කියලා 59කට එන්න ගියොත් 59ක් එනවා. ඔන්න අපේ රටේ යථාර්ථය. 19කට ආරාධනා කරොත් 100ක් එනවා. ඒ තරම් දේශපාලකින්ට ගැතිකම් කරනවා. දේශපාලකයෝ තොට්ටු දෙකට හාමුදුරුවරුන්ව දැන් මායින් කරන්නේ. ගණන් ගන්නෑ. රවට්ටන්න හොඳටම දාන්නවා. අන්දන්න හොඳටම දාන්නවා. දැන් නම් අපි නම් ඒ ඇඳුම් අඳිනවා බලාගෙන ඉඳලා ඒ ඇඳුම් ඔක්කොම දැන් දාන්නවා. අපි ගේනකොටම ඔය ගේන්නේ හවල් ඇඳුම කියලා. අර බලන්න. ඒ නිසා දේශපාලකයෝ කියලා කියන්නේ මේ කාලේ ඒ දුටුගැමුණු රජතුමා, ඒ අශෝක රජතුමා, ඒ සද්ධාතිස්ස රජතුමා ඒගොල්ලන්ට කිට්ටු කරන්නේ කොහොමද මේගොල්ලෝ?
ඒ වෙන රටවල් වල තමන්ගේ ජාති ආගම පිළිබඳව පුදුම විදිහේ හැඟීම් ඇතිව කටයුතු කරන්නේ බුද්ධිමන්තව. අපට ඒ වාසනාව නැහැ. ඒකට පුදුම අපේ අභාග්‍ය සම්පන්න. අපට ඒක නැහැ. අපේ රටේ අනිත් ජාතීන්ට තියෙනවා. අනිත් ආගමකින්ට ඒක තියෙනවා. ජාතියට විපත්තියක් එනකොට වහාම ක්‍රියාත්මක වෙනවා. ආගමට විපත්තියක් එනකොට ගිහියොත් ඒක ක්‍රියාත්මක වෙනවා. අපට ඒක නැහැ. ඒක පුදුම අවාසනාවන්ත තත්වයක්. එතකොට කෙසේ නමුත් තමන්ග භාවනා කිරීමට අවශ්‍ය කරන ගිහියාගෙන් එන පලිබෝධ වළක්වා ගැනීම සඳහා තමන් වැඩ කටයුතු සකස් කර ගන්නකොට. දැන් අපි යනකොට අපි කියන්නේ අපේ ආරට එන්න වෙලාවක් තියෙනවා දායකයන්ට. එන්න වෙලාවක් තියෙනවා. අපිත් බණ දහම් වලට යනකොට දැන් ඉදිරි කාලේ හිතලා තියෙන්නේ සෙනසුරාදා ඉරිදා පමණයි අපි පිටට යන්නේ. සතිය මැද දවස්වල යන්නේ නැහැ කියලා දැන් හිතාගෙන තියෙනවා. මොකද අපි එහෙම යනකොට ඉන්න ස්වාමීන් වහන්සේලාටත් ලොකු අඩුපාඩුවක් වෙනවා. අපටත් බණ භාවනා කර ගැනීමට. ඇයි මෙහෙම ගමන් ගිහිල්ලා ගියාට පස්සේ ඉඳගත්තට කයට වෙහෙස වැඩි. භාවනා කරගන්න බෑ. කායික වෙහෙසක් එනවා. දැන් රෑ 10ට 12ට ගියොත් එහෙම උදේ පාන්දර කොහොමද අපි 3:00ට අවදි වෙන්නේ? කායික වෙහෙසයි. ගිහිලා පරයන්කෙන් ඉඳගත්තත් කරන්න බෑ වෙහෙස වැඩි. ඒ නිසා අන්නේ කියන ගිහි පවුල් වලින් එන පලිබෝධ ගිහි අයත් දැන ගන්නකොට හැම දෙයකටම ලොකු හාමුදුරුවම ඕන කියලා ගිහිල්ලා අදින්න නැතුව ඉන්න කෙනෙක්ගෙන් වැඩ දැන් ලොකු කියන්නයි පොඩු කියන්නයි තව ටිකක් කලකට හිටී බලාගෙන ඉන්න. ලොකු පොඩි තෝරලා ගන්න, අරන්නේ පන්සල් තෝරලා ගන්න, සිල්වත් දුසිල්වත් තෝරලා ගන්නට හම්බුවේ බලාගෙන ඉන්න තව ටිකක් කල් යනකම්. දාන්න පේනවා නේද? දානයකට වඩම්ම ගන්න 19කට පන්සල් කීයකට යන්න ඕනේද? ඉස්සර ඔහම එකක් තිබ්බද? පන්සල් කීයකට යවන්න ඕනේ 19ක් ගෙදරට වඩම්ම ගන්න. ඈ? පිරිතක් සර්වාත්‍ය කියනවා නම් පන්සල් කීයකට වාහන යවන්න ඕනේද? මොකද හේතුව? භික්ෂුන් වහන්සේලා නැහැ. ඉස්සර කාලේ බස් එකකට නගිනකොට අනිවාර්යෙන් දෙනමක් හරි එක නමක් හරි බස් එකක ඉන්නවම ඉස්සර සීට් එකේ. අද ඉන්නවද? අද නැහැ. ඒ නිසා අන්න බලන්න මේ විදිහට ඒ නිසා මේ ඉන්න ටිකෙන් වැඩ ගන්නකොට ඉන්න ටික පරිස්සම් කරන්නට ඕනේ. ඉන්න ටික ආරක්ෂා කරන්න ඕනේ. ඒ නිසා ආරක්ෂාව සකස් කර ගැනීමට තීරුම් කරලා දීලා ගිහි පින්වතුන්ට භාරකාරත්වයේ ස්වාමීන් වහන්සේලාට තියෙනවා. ඒතකොට ඒ නිසා අන්න බණ භාවනාවට කටයුතු වලට ගිහියාගෙන් පවුල් වලින් දායක පවුල් වලින් එන කරදරේ Taman ටිකක් වාරණය කර ගන්න ඕනේ. නැත්තම් භාවනා කරන්න බෑ. අරවම කර කර ඉන්න වෙයි. දැන් අද බලන්නකෝ අද ස්වාමීන් වහන්සේලායි ගොඩාක් විනාශයට හේතු වෙලා තියෙන්නේ දුරකතනයයි ওই පරිගණකයි වගේ නැති කෙහෙල් මලක් නැහැනේ. පසිකාටු දේවල්. ඉතින් අරවට ඔබ ඉන්නවා විනාශයක් විශාල වෙනවා. සිද්ධ වෙනවා. පුදුම දෙයක්. ඒක කුලපලිබෝධේ ඇතුළෙම තියෙනවා. මොන භාවනාවද? හිත හදපු අය කී දෙනාද පින්වතුනි? ඒ පැති වලට යනවා හිත. ඉතින් ඒ නිසා අන්න කුලපලිබෝධයෙන් වළකින්න ඕනේ භාවනාවක් කරගන්න. ලාභ ලැබෙන එකත් ඒ වගේ. සිව්පස ලාභයේ ප්‍රමාණාතික්‍රාන්තව ලැබෙන්න උනාට පස්සේ ඇයි කියවේ දාරුණා භික්කවේ ලාභ සත්කාර සිලෝකෝ. මහණෙනි දරුණුයි ලාභ සත්කාර ගුණ කතන මේවා බරපතලයි දරුණුයි කීවා. ගුණ නැති කරනවා කියලා කීවා. ඇයි ආඩම්බර වෙන්න එපා මාත් දැන් සෑහෙන තරමේ කෙනෙක් කියලා. ඇයි සමහරව සමහරට තියෙනවානේ කවුරු හරි දෙතුන් දෙනෙක් හරි හොඳ බණ ටික කියලා කීවනම් මට එහා ගිය දේශකේ තවත් කොහෙද කියලා මහා ආඩම්බරයක් ඇති වෙනවා. ඒ නිසා ලාභ සත්කාර කියන જાතිය බොහොම භයානකයි. යම් මට්ටමකට යට වුණත් ඔලුව උස්සලා බලන්න දැන් කොච්චර යට වෙලාද කියලා. නැත්නම් යට වෙච්ච ප්‍රමාණයවත් දැනගන්න හම්බෙන්නේ. ලාභ සත්කාරයට මැරුණාට පස්සේ මොන භාවනාවද? ඒක තමයි භාවනාව වෙන්නේ එතකොට. ගිහි පින්වතුන්ට ඒකට ඊට හපන්. ගිහි පින්වතුන්ට ඊට හපන්. කොහොමද කියන්නේ? ඒ ඉතින් ඔය දැන් කොයි තැන් වලට ගිහිල්ලා ඉන්න මිනිස්සුත් දහම් පාසල් හරි ගිහිල්ලා තියෙනවානේ. මොනවා හරි කටපාඩම් කරගෙන තියෙන මොකක්වත් අපට පේන්නේ නැහැ ධර්මයට සම්බන්ධයෙන්. ඔය සමහර අමාත්‍යාංශ වල ලේකම්වරු කියනවලු ප්‍රශ්නයක් ඇති වුණාට පස්සේ විහාරස්ථාන වලට වැදගත් මහත්මයෙක් කතා කරාට පස්සේ එයා කියනවලු හාමුදුරුවෝ එක්කෙන්න එපා. හාමුදුරුවෝ එක්කෙන්න නැතු වෙන්න කියලා කියනවලු. ඒ කියන්නේ හාමුදුරුවෝ අප්‍රිය කරවලා තියනවා දැන්. ඒක ඉහළ ඉඳලාම දැන් ඒක सिद्ध කරලා තියෙනවා. මොකද මේගොල්ලන්ගේ තියෙන යටිකූට්ටු වැඩ එළියට අරන් දාලා කෑ ගහන්නේ හාමුදුරුවෝ කීප දෙනෙක්.
ඒ නිසා හාමුදුරුවන්ට කැමති නැහැ. හැබැයි ඉතින් ජාතියේ මුරදේවතාවුන් වහන්සේලා කියලා කීවේ හාමුදුරුවෝ. හැබැයි හාමුදුරුවෝ ටික කඩලා දැම්මා කියලා කියන්නේ මුරදේවතාවුන් වහන්සේලා අයින් කරා මේගොල්ලන්ට පාළුගේ වළම් බින්දින්න පුළුවන්. හැබැයි ඉතින් කොච්චර කල්ලෝක බිඳීද? ඒ බිඳීමේ ඛේදවාචකේ එන්නේ ඒගොල්ලන්ට නෙමෙයි සාමාන්‍ය මිනිස්සුන්ට. සාමාන්‍ය සිංහල බෞද්ධයින්ට. ඒ නිසා ලාභ සත්කාර වලට ගිජු වුණාට පස්සේ බණ භාවනා නෙමෙයි රටක් දෙයක් සමයක් එහෙමවත් හැංගීමක් නේ. ලැබෙන්නේ කොහාටද? ඒ පැත්තට පන්දම. දේශපාලකයෝ හාමුදුරුවෝ බෙදාගෙන ඉන්නවනේ. හාමුදුරුවෝ දේශපාලකයෝ බෙදාගෙන ඉන්නවා. අපි මේ පැත්තේ. ඉතින් ඒගොල්ලෝ මොනව කරත් අනුමත කරන්න වෙනවා. අපි මේ පැත්තේ. ඒගොල්ලෝ මොනව කරත් අනුමත කරන්න වෙනවා. ඕගොල්ලන්ට මොකද්ද වෙන්නේ එතකොට? ඕකනේ නැත්තේ අද. ඕගොල්ලෝම එක තැනකට ගැනීමේ හැකියාව ආගමික නායකත්වයට තියෙනවද? නැහැ. මොකද ආගමික නායකත්වයත් එක එක්කෙනාට ගැතිකම් කරනවා. අර පැත්තට මේ පැත්තට. සමහරව ඉන්නවා දෙපැත්තට පැන වැඩේ කර ගන්නවා. ඕගොල්ලෝ මොකද කරන්නේ? ඔයාලට මග කියන්නේ කවුද? කවුරුත් නැහැ ඕගොල්ලන්ට. ඕගොල්ලන්ට කවුරුත් නැහැ. එහෙනම් පොළොල්ලෝ ඒ විදිහට මග කියන්න කෙනෙක් ඕගොල්ලන්ට අද නැහැ. ඕගොල්ලෝ ගොඩාක් අසරණ වෙලා ඉන්නේ. අපි ඉතින් කතා කරලා කෑ ගහලා කියනවා. අපට හරි දුකයි ඕගොල්ලන් ගැන. සමහරට ඕගොල්ලන්ටත් තේරෙන්නේ අප ගැන. ඕගොල්ලෝ සමහරට අපට බයිනවා. නමුත් අපට ඕගොල්ලන් ගැන ඕගොල්ලන්ගේ දරුමුණු බිරිබිනියන් ගැන ලොකු දුකක් තියෙනවා. මේගොල්ලන්ට මොකක්ද අනාගතේ එන ඉරණම කියලා. ඒ නිසා ලාභ සත්කාර වලට වැටුණා කියලා කියන්නේ ඔක්කොම වැහුණා. ගණෝ විශාල පිරිසක් ඉන්න එක ඒකත් බලපානවා. දැන් අපට ආරණ්‍ය සේනාසනයක අපිත් විශාල පිරිසකට ධර්ම විනයක් ඥාන ලබා දෙන නිසා හොඳට තේරෙන ලොකු වෙහෙසක් තියෙනවා. පැය ගාණක් පැය 5ක් 6ක් මේ උගැන්වීම් කටයුතු කළාට පස්සේ ලොකු වෙහෙසක් තියෙනවා. හවසට එහෙම වෙලාවකට පොදුම අමාරුවක් ඇඟට තියෙනවා. ඒ කියන්නේ විශාල පිරිසක් එක්ක ඉන්නකොට ඒක තියෙනවා. වගකීමක් තියෙනවනේ කරන්න. කම්මේන කටයුතු විවිධ කටයුතු කරන්න ගියාට පස්සෙත් නිතරම කය වෙහෙසලා කරන කටයුතු කරන්න ගියාට පස්සේ භාවනා කරගන්න බෑ. දැන් ඕගොල්ලන්ටත් එහෙම තමයි. ඕගොල්ලන්ටත් ප්‍රමාණිකම වෙලා යම් කටයුතු කාර්යාලවල වෙන්න පුළුවන්, කුඹුර පිටි වෙන්න පුළුවන්, ගෙදර දොරේ වෙන්න පුළුවන්. කටයුතු බහුල වුණොත් ගිහිලා ඇඳට වැටෙනවා විතරයි නිින්ද යනවා. මොන භාවනාවද? නිසා කටයුතු සීමා කරගන්න ඕනේ. දැන් මේ කාලේ පුළුවන් මං ඉස්සෙල්ලා කොහොමද මං කියලා දුන්නේ සීමා කරගන්න පිළිවෙල? දැන් ලේසි. වැඩ හදාගෙන තියෙනවා. මොකටද පොඩි එක්කෙනා ඉස්කෝලේ යනකොට බෑග් එකේ කරේල්ලාගෙන අම්මා යන්නේ? අවශ්‍ය දෙයක් නෙවෙයිනේ. අපිට එහෙම එකක් කරාද කවුරක්වත් අපේ අම්මලා? ඒ මොකද්ද මේ කරන්නේ එතකොට? ඕන්න වැඩි කරගන්නවා කියලා. ගිහිල්ලා මොකද කරන්නේ? ගිහිල්ලා අර බැම්මක් උඩටලා පේලියට අම්මලාට ගිහදාගෙන කකුල් හොලෝ ඕපදූප කියක ඉන්නවා. ඒ ග්‍රාමාන්තර අම්මලා. නගරාන්තර අම්මලා බහුතරයක්. ඒගොල්ලෝ ළමයි ටික අරගෙන අම්මලාට කියනකොට අනිත් පැත්තෙන් ඒ වයසේම තාත්තලාට ඉක්කුත් වෙනවනේ ළමයි අරන්. ඒ වගේ හොඳ જાති සිද්ධ වෙනවා. හැමතැනම නෙමෙයි. අපි දන්නවා. ඉතින් කියන වෙලාව නැතිලු. වෙලාව තිබුණොත් තමයි පොදුම ඔය විදිහට මේ කාලේ විනාශ කරන වැඩ කරනකොට මනසත් අවුල් වෙනවා. අර බලන්න. ඒ නිසා ඒ මොනන හේතුව නමුත් කටයුතු බහුල වෙනවා කියලා කියන්නේ මනස පිරිසිදු කරන වැඩවලට එන්න බෑ. අද්ධාන දීර්ඝ ගමන් නිතර තියෙනවනම් ඒත් වෙහෙසයි. බණ භාවනා කරන්න බෑ. එක පැත්තෙන් අරමුණු ගැටලා මනසට වෙහෙසක් එනවා. අනිත් පැත්තෙන් කය ගමන් බිමන් ගිහිලා තෙහෙට්ටුව. බණ භාවනාවකට හිත යොමු කරන් ඉඳගත්තට බෑ. සමහරට නිදා වැටෙනවා. මට වෙහෙසක් තියෙනවා. ඒ වෙහෙසත් එක්ක කරගන්න බෑ. දැන් අනුරාධපුරේ එහෙම ගියාට කට්ටියට භාවනා කරගන්න බෑනේ. කරගන්න වෙලාවට නෙමෙයිනේ යන්නේ. මේගොල්ලෝ ගිනියම් මද්දාහනේ ඕක වටේ කරක් ගහන රුවන්වැලි සෑය වටේ ගිහිලා. දැන් අපි නම් සාමාන්‍යයෙන් යන්නේ පාන්දරින් යනවා 5:00 වෙනකොට සෑය ගාවට යන්න. ඒතකොට 7 විතර වෙනකල් ඕන හොඳ කාලගුණයක් තියෙනවා. ඊළඟට හවස යනවා නම් අපි 12ට එකට පිටත් වෙනවා. එහෙට යනකොට 5:00 වෙන්න. අන්න කරගන්න පුළුවන්. නමුත් බොහෝ දෙනෙක් පිටත් වෙන්නේ 5ට 6ට උදේ පිටත් වෙනවා. එහාට පැය 5කයි ගිනියම් මද්දාහනේ. ඉතින් මොන භාවනාවද? හඬ දීගෙන අපි කියනවා තමයි ශබ්ද විකාශන දාගෙන. ඔය හඬට ඔච්චර යන තෙහෙට්ටුව වෙනස් කරන්නට ලේසි
නැහැ. දීර්ඝ ගමන් යනවා කියන එකත් බණ භාවනා කටයුතු වලට චිත්ත සමාධියට බෙහෙවින් බාධාවක්. ඥාති ඒක තමයි ලොකුම පරිබෝධය. ඥාතීන්ගේ බණ භාවනා කරනකොට ඒකනේ අපට එන්න බැරි. අනේ අද කොහමද gedara තත්ත්වය, අනේ අද මහත්යර කැම ටික කොහමද, අනේ අද අම්මලාට තාත්තලාට ඕවත් එක්කලා. ප්‍රශ්න ගොඩයි. අරණ්‍ය වාසී නිසා අපට ගොඩක් වෙලාවට ඥාතීන් ආවට අර අම්මලා තාත්තලා වෙනුවෙන් නම් පැහැර හරින්න බෑ. අම්මලා තාත්තලා වෙනුවෙන් පැහැර හරින්න බෑ. දැන් මමත් ඒක කරලා තියෙනවා. අරණ හිටියත් තාත්තා අසනීප වෙලා ඉන්න සති ගණන් ගිහලා නතර වෙලා හිටියා. ඒ කාටවත් මාගාරින්න බෑ. නමුත් අනික් අනෙක් ඔය වටා පිටාවේ රටේ තියෙන ඔක්කොම ඔඩොක්කු දාගෙන අපි ඉන්නවනේ. අර ගෙදරයි මේ ගෙදරයි ආහාරයි මෙහෙයි හැමදේම අර අනවශ්‍ය දේත් එක්කලා. ඒ පැති වලින් තමයි පරිස්සම් වුණේ නැත්තම් මොන භාවනාවද? ඒක විනෝදාංශයක් බවට පත් වෙනවා. අර වටයි මේ වටයි ඔක්කොටම. ඕස්ට්‍රේලියාවේ ඉන්න ඇත්තොයිම අපි ගියාට පස්සේ කිව්වා අපට මෙහි ඉඳලා පින් කරන්න ලේසි කියලා. ඉතින් අපි කියනවානේ මෙහෙනේ තියෙන්නේ 12 මස්ථාන 8 මස්ථාන බැලු තැන පන්සල් මෙහෙනේ පුළුවන් නේ කියලා. පුළුවන් වුණාට ඉතින් අපි 7 දවසේ දානට ගිහිල්ලා මොකද කරන්නේ? රටේ තියෙන ඕපදූප කතා කරන්නේ. 3 මාසේ දානට ගිහිල්ලා මොකද කරන්නේ? රටේ තියෙන ඕපදූප කතා කරන්නේ. කෙනෙක් මලාට පස්සේ මොකද කරන්නේ? ඕපදූප කතා කරන්නේ. ඒකනේ ඇත්ත. බොරුද? ඇත්ත. ඉතින් ඒ නිසා අන්න බලන්න මේ විදිහට මේ ඒ ඥාති සම්බන්ධකවත් තමට අහිත විනිස බලපාන මොන භාවනාවක්වත් කරගන්න හම්බෙන්නේ. දැන් භාවනා කරන කෙනෙක් වුණත් මේ පැත්තට ගියාට පස්සේ එයා උපහාසයට අපහාසයට ලක් කරලා අර ගොඩට දාගන්න මාන බලන පිරිස තමයි වැඩි. ආබාධ අසනීපකම් තිබුණොත් අන්න බලන්න එතකොට තරුණ කාලේ මෙදිවියේ තමයි බණ භාවනා කටයුත්තක් කරගන්න පුළුවන්. නැතු අපේ හිතනවා වයස්ගත වෙනකොට කෙලෙස් අඩු වෙනවා කියලා මොකක් හරි කියලා වැඩි වෙන්නේ. ඔයගොල්ලෝ හිතනද මේ වයස්ගත වීම කෙලෙස් අඩු වීමට හේතුවක් කියලා කවුරු හරි හිතලා තියෙනවද? වැඩි වෙන්නේ. පෙන්වන්නේ වෙන්න පුළුවන්. ලැජ්ජාවටත් එක්කලා. නැත්තම් හරි විදියකට හිත හදන් ගියේ නැත්නම් ප්‍රතිපත්තියක් තුල වයස්ගත වීම කෙලෙස් අඩු වීමට හේතුවක් වෙන්නේ නැහැ. කෙලෙස් වැඩි වීමට හේතු වෙන්න පුළුවන්. ගන්තෝ ධර්ම ග්‍රන්ථ නිතර නිතර පරිශීලනය කරන එක, බාහිර ග්‍රන්ථ නිතර නිතර පරිශීලනය කරන එකත් මනස ඒකාත්මී කිරීමට බාධාවක් වෙනවා. භාවනාව සම්බන්ධයෙන් පමණක් ලියවිච්ච ග්‍රන්ථ හොඳයි. හරියට ලියවිච්චා. ඊළඟට ඉර්ධි නොඑක් අභිඥා බල තියෙන එක බාධා වෙන්නේ විපස්සනා භාවනා කරන කෙනාට. මොකද සමත භාවනාව කියන්නේ ඉතින් කොහොමද ඉර්ධියකට ඇතුළත් වෙනවනේ. ඔන්න ඔය විදිහට මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඇසුරින් අද මතක් කළේ මේ සමාධිය වඩන කෙනෙකුට අත්හල යුතු සහ සමාධිය වැඩිවීමට හේතු වෙන විදිහට, සමාධිය දියුණු වීමට හේතු වෙන විදිහට, නූපන් සමාධි ඇති වෙන්න, උපන් සමාධි දියුණු වෙන්න හේතු වෙන දල වටා පිටාව පිළිබඳව කරුණු කීපයක් තමයි ගෙනහැර දැක්වුවේ. ඒවා කියනකොට තවත් දේවල් කියන්න වුණා. ඒවත් වටින් ගොඩින් හරි මේවට සම්බන්ධයි. ඒවත් තේරුම් අරගෙන සමාධි වඩන්න, සමාධි වඩවන්න, ධර්මයේ දෙසන්න, ධර්මයේ අහන්න, ධර්මයේ තියෙන්න, රටක් තියෙන්න එපායි. ජාතියක් ඉන්න එපායි. ඒකනේ පවතින. ඉතින් ඒක නැති වෙනකොට අපි කොහොමද ඇහැ කන පියාගෙන නිකන් මේ යමක් විතරක් කියලා යන්නේ? මේ කාලෙදි කියන්න තියෙනවා. ඉතින් ඒ නිසා ඔන්න ඔය විදිහට කටයුතු කරගෙන යන්නට ඔය ධර්මෝපදේශ ටික මේ පින්වත් මහත්තුරු නෝනා මහත්තුරු මව්පියවරු දුවා දරුවන් සියලු දෙනාටම උපකාර වේවා කියලා අදිස්ථාන පිහිටුවා ගන්න ඕනේ. සමාහිතෝ භික්කවේ යථා භූතම් පජානාති. ඔය විදිහට චිත්ත සමාධියක් ඇති කරගත්තට පස්සේ තමාට පුළුවන් යථා භූත ඥානය, එනම් පංචස්කන්ධය නාම රූප දෙක තුල පවතින අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන தત્ත්වය හඳුනාගෙන, දුක දැනගෙන, හේතුව නැති කරලා මාර්ගය වඩාගෙන උත්තමාර්ථය දක්වා එන්න පුළුවන්. ඒ යෑමට අවශ්‍යම කරන මොකද හේතුව? කම්මා විපාකා වත්තන්ති. කර්ම විපාක තමයි සත්වයා කියලා පවත්වන්නේ. විපාකෝ කම්ම සම්භවෝ. කර්මය තමයි විපාකේ ඇති කරවන්නේ. තස්මා ලෝකෝ එනිසා ලෝකේ පවතින හැම තමයි. ඒවන් ලෝකෝ පවත්තති. මෙන්න මේ විදිහට කර්ම විපාක වශයෙන් සත්ව ලෝකය පවතිනවා කියලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළේ. ඕකෙ මිදෙන්නට හේතු වෙන මූලිකම පියවරක් තමයි උතුම් සීලයක පිහිටාගෙන වඩන සමාධිය. සමාධිය විපස්සනාව කෙලවර කොට විපස්සනාව
අරහත් මාර්ගඥානය නිවන් කෙලවර කොට පවතින්නේ. ඔබ සියලු දෙනාට මේ ධර්මෝපදේශ ටික පුළු පුළුවන් මට්ටමින් චිත්ත සමාධි සමත විපස්සනා වර්ධනය කරගෙන මේ ජීවිතයේදී හරි මතු ළඟ ජීවිතයන්හිදී හරි ඒ මඟඵල නිවන් සුව අවබෝධ කර ගැනීමට උපකාර වේවායි අදිස්ථාන කරන්. ඉතින් අද කඩුවෙල බෝමිරිය සුසිලා ප්‍රේමලතා ඇතුළු පවුලේ සියලු දෙනා එමෙන්ම සමීර පුතණුවන් හේමාලි ලක්මාලි වරුණ පුතා හෙසලි රමින් කියන මේ දරුවන් ඇතුළු කොට මේ පිරිස තමයි මේ පින්කම සංවිධානය කරගෙන මාස ගණනාවකට ඉස්සරදී මේ බෞද්ධ නාලිකාවට ඇවිල්ලා සම්බෝධි විහාරයට ඇවිල්ලා සංවිධානය කරගත්තේ. ඒ සොපින්වතුන්ගේ උතුම් පැතුම් ඩේවිඩ් උපාසක මහත්මයා සහ බේබි නෝනා මහත්මිය, කරුණාගම උපාසිකා මාතාව, ඒ ගුණවත් මෑණියන් වහන්සේ සහ නැන්දනිය දෙපෞරුෂයේම මියගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමටත් මේ රට රැකපු ශ්‍රේෂ්ඨ වීරෝදාර රණවිරුවන්ට පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. මේක හැම පුණ්‍යානුමෝදනා කළෝ එකම තියෙන්න ඕනේ. අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඒ රට වෙනුවෙන් 30 අවුරුදු යුද්ධයේදී ජීවිතේ පරිත්‍යාග කරපු රණවිරුවන්ට මේ පින් අත්පත් වේවා. ඒ සියලු දෙනාටම නව වතාවක් බුදු සසුනට පිදිච්ච මේ දෙරණ රැකීමට කරපු ජාතිය රැකීමට කරපු ජීවිත පරිත්‍යාගයත් පාරමී බවට පත් වෙලා නිවන් සුවත් වේවා කියලා මෛත්‍රිය කරන්න ඕන. දේශනාව පවත්වන මටත් ආශිර්වාද කරලා තියෙනවා. සුජීවත්ව සිටින සියලුම දූ දරු නෑදෑ හිත මිත්‍රාදීන්ට සෙත් ප්‍රාර්ථනා කරලා තියෙනවා. ලක්වාසී ලෝකවාසී සතුන්ට සෙත් ප්‍රාර්ථනා කරලා තියෙනවා. හැමෝටම උතුම් නිවන් සුව අවබෝධ කර ගැනීම දක්වා සැනසෙල්ල වේවායි ප්‍රාර්ථනා කරලා තියෙනවා. අද ඉතින් මැදිරිය පිරෙන තාක් වාගේ මේ පිරිසක් පැමිණිය. ඔබ සියලු දෙනා ඔබ ගැන අපේ ලොකෝ තියෙනවා ලෙන්ගතුකමක් ජාතිය නාමයෙන්. එනිසා ඔබට සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කරලා තියෙනවා. බෞද්ධ නාලිකාවේ නිර්මාතෘවර ගරු කටයුතු දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් සිසු ස්වාමින් වහන්සේලාටත් රටත් රැකගෙන ජාතියත් රැකගෙන සසුනත් රැකීමට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනාව පවත්වලා තියෙනවා. ඉතින් ඔය විදිහට මව්පිය දූදරු මහත්තුරු නෝනා මහත්තුරු සියලු දෙනාටම මේ පින් බලයෙන් තුනුරුවන්ගේ අසීමිත සූවිසි ගුණ බලයෙන් රටත් රැකගෙන ජාතියත් රැකගෙන සසුනත් රැකගෙන මේ පැටව ටිකත් රැකගෙන ගුණධර්මත් රැකගෙන මේ ජීවිතත භෝ කාලයක් ආයු වර්ණ සැප බල ප්‍රඥා සහිතව රැකගෙන රැකී ආරක්ෂා ආදී තව තවත් දියුණු භාවයට පත් කරගෙන දුවා දරුවන් රටේ ලෝකේ සටහනක් තියෙන මට්ටමට ඇරගෙන මතු ජීවිතත් ආරක්ෂා කරගෙන පාරමී ගුණ ආරක්ෂා කරගෙන අගුණ දුර්වලකම් දුරු කරගෙන ගුණධර්ම වඩා හිඳවාගෙන හැම දිනාටම පැතු බෝධියට අනුව උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය දක්වාම තුනුරුවන්ගේ පිහිට ලැබේවා කියලා අදිෂ්ඨාන කරන්ට. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති. සාදු සාදු සාදු. ඒ උතුම් සද්ධර්ම දේශනා පවත්වා වදාළ මීරිකම බෝතලේ කිනිතුලාගලාරණ සේනාසනාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජ්‍යපාද තල්ගමුවේ සුධීරානන්ද ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේට තවත් චිරාත් කාලයක් මෙවැනි වූ ශාස්ත්‍රික කටයුතු වලට තිබීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවායි අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒත් සමගින් බෞද්ධ ගුවන්විදුලිය ඔබට සංනිවේදනය කළ දායකත්ව සදරම දේශනාව මෙතකින් නිමාවට පත්වනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.